ශ්‍රී ලංකාව ඉහළ අවදානම් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස වර්ග කර ඇති බවට පළවන වාර්තා කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානුවන් සඳහා ඉහළ අවදානම් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර ඇති බවට පැතිරෙන වාර්තා කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ අන්තර්ජාලය හරහා නොමග යවන සුළු පණිවිඩ සංසරණය වුවද ශ්‍රී ලංකාව සඳහා වන ඕස්ට්‍රේලියාවේ නිල සංචාරක උපදෙස් මට්ටම් වෙනස් වී නොමැති බවයි. නිර්වද්‍ය සහ යාවත් කාලීන සංචාරක උපදෙස් සඳහා නිල තොරතුරු කෙරෙහි විශ්වාසය දමන ලෙසයි මහ කොමසාරිස් කාර්යාලය ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ. යම් කරුණක් ස්මාර්ට් ට්‍රැවලර් වෙබ් අඩවියේ නොමැති නම් ඒ නිවැරදි සංචාරක උපදෙසක් නොවන බව ඕස්ට්‍රේලියානුවන් දන්නවා යයි මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා. සංචාරකයන් සැමටම නවතම සංචාරක මඟ පෙන්වීම සඳහා ස්මාර්ට් ට්‍රැවලර් වෙබ් අඩවිය පරිශීලනය කළ යුතු බවයි මහ කොමසාරිස් කාර්යාලය යළිත් අවධාරණය කර ඇත්තේ.